දෙන්න යන්නේ HTML එහෙම නැත්නම් hypertext markup language එක කොහොමද run කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා Python, Java, ඊට පස්සේ PHP, CSS ඔය වගේ එක programming languages තියෙනවා. ඉතින් ඒකේ ලේසිම එක තමයි මේ HTML කියන්නේ. සාමාන්‍යයෙන් HTML run කරන්න, ඒ කියන්නේ HTML අපිට codes ටික, ඒ කියන්නේ ඒ tag ටික හරියට run කරන්න අපිට එක software තියෙනවා. මම සාමාන්‍යයෙන් භාවිත කරන්නේ Visual Code කියන software එක. ඉතින් ඊට කලින් මම ඔයාලට කියලා දෙන්නම් සාමාන්‍යයෙන් අපේ lab එකේ තියෙන නිකම්ම software එක. අපි usually default වෙන software එක තමයි මේ Notepad කියන්නේ. මෙන්න මේ Notepad කියන software එක. එහෙම software එක. ඉතින් මේ software එක භාවිතා කරලා කොහොමද HTML tag එකක් run කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්න. ඉස්සෙල්ලා මෙහෙමයි කරන්න තියෙන්නේ. මම අලුතින්ම new window එකකින් පටන් ගන්නම්කෝ. ඉතින් මේකෙදි ඉස්සෙල්ලාම අපිට පුළුවන් වෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් මේ හර්ෂාදී ලකුණක් අපි භාවිතා කරනවා. ඉතින් මේ හර්ෂාදී ලකුණ භාවිතා කරන්නේ මේ හර්ෂාදී මෙන්න මේ හර්ෂාදී ලකුණෙන් කියන්නේ කමෙන්ට් එකක් අපි පෙන්නුම් කරන එක තමයි අපි මේකින් අපි පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ එන්ටර් එක දීලා අපිට මේ විදිහට රන් කරගෙන යන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්නම් සාමාන්‍යයෙන් අපි normally අපේ මේ default තියෙන app එකෙන් කොහොමද කරන්නේ කියලා. අන්තිමේදී මේ තමයි start tag එක. සාමාන්‍යයෙන් ගත්තාම start tag එක තියෙනවානේ මේ HTML මේ open tag එක තියෙනවා. ඊට පස්සේ close tag එක තියෙනවා. ওই දෙකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ ඒක ඇතුළට අපිට පුළුවන් ඒ element එක එහෙම නැත් element එකේ අදාළ attributes ටික type කරලා දාන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ HTML කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම මේක case sensitive නැහැ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපිට කැමති විදිහකට මේක භාවිතා කරන්න පුළුවන්. capital නම් capital, simple නම් simple ওই විදිහට භාවිතා කරන්න පුළුවන්. මේක කිසිම අවශ්‍යතාවයක් නැහැ එහෙම. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ අපි කෙලින්ම දෙන්න ඕන head කියන tag එක. හරිද? head කියන tag එක. ඊට පස්සේ title කියලා එකක් දාන්න ඕන. ඒ title කියන එක දැම්මට පස්සේ title එකෙන් කියන්නේ අපි මේ උඩ මේ doc type HTML කියලා අන්න එතනට අපේ මේ අපි web page එක දැන් මේක save කරාට පස්සේ web page එකේ පෙන්නද්දි උඩට පැටෙන්නේ මෙන්න මේ අපි දාන title එකේ නම. හරිද? new video title එක දැම්මට පස්සේ open කරාට පස්සේ අපි close කරන්නත් ඕන. ඊට පස්සේ head එක close කරන්නත් ඕන. ඔය විදිහට දැම්ම. ඔය තමයි අපේ පළවෙනි ටික. ඉතින් අපි බලමු දැන් මේ විදිහට කරාට පස්සේ මේක අපිට open කරන්න පුළුවන්ද කියලා. මේකේ වැරද්දකුත් තියෙනවා. ඒ වැරද්ද තමයි මේකේ HTML එක මම close කරලා නැහැ නම් අපි HTML එක close කරලාගෙනම බලමු අපේ output එක කොහොමද එන්නේ කියලා. save කරන හැටි කියලා දෙන්නම්. මේකේ අපි කැමති තැනක් දෙමු. මම document වල මේකේ text document එකක් නෙවෙයි මෙතන දෙන්න ඕන all file කියලා. ඊට පස්සේ මේකේ මං save කරන්නේ new version ඊට පස්සේ මේකේ HTML නැත්නම් HTML කියලා අපිට මේකේ file extension එක විදිහට save කරන්න පුළුවන් .html එහෙම නැත්නම් .htm කියන විදිහට. ওই විදිහට තමයි අපි notepad කියන software එකෙන් save කරද්දි මෙන්න මේ තියෙන මූලික නීති ටික තමයි අපි අනුගමනය කරන්න ඕන. දැන් save කරා. ඊට පස්සේ අපි ගිහින් බලමු. මම document එකෙන් save කරේ.
ඩොකියුමන්ට් වල මෙහෙම තියෙනවා. අන්න new version කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම එහෙම සේව් කරාට පස්සේ මෙන්න මේ වෙබ් බ්‍රවුසර් එකක් පේන විදිහට. ඒ කියන්නේ ඕනනම් අපිට මේකේ Firefox එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එකක්, ඒ කියන්නේ Chrome එකේ ඊට පස්සේ එහෙම නැත්නම් අපිට මෙන්න මේ Microsoft ඒකෙන් එන්නේ විදිහට එක එක වලින් බලා ගන්න පුළුවන්. මෙන්න එහෙනම් මේ හරි විදිහට තියනවාද කියලා බලමු. මම new video කියලා දැම්මේ. new video. මම ඇතුළට body එකක් තවම ටයිප් කරලා දැම්මේ නැහැ. ඒ නිසා කෙලින්ම ආවේ head tag එකට දාපු title එකේ නම. new video කියලානේ ආවේ. ඉන්න ඔයාලට පෙන්නන්නේ ඒක. මේ පේනවනේ. මෙතන new video දැම්මා. ඒ විදිහට තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ මම පෙන්නුවේ ඔයාලට මම සේව් කරේ new version කියලා ඒකත් පෙන්නලා තියෙනවා. සාමාන්‍යයෙන් මේකෙන් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒකයි මේකයි අතර වෙනස පෙන්වන්න. මෙන්න මේ Visual Code කියන software එකේ. මේකේ හැම language එකක්ම කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම කරන විදිහ පෙන්නන්න. ඉස්සෙල්ලාම අපි new window එකක් open කරගන්නවා. ඉතින් ඒකෙදි new text file ඒකේ මෙතන යන තියෙනවා plain text කියලා. ඒකෙන් දෙන්න ඕන HTML කියලා. මේක හැම එකක්ම අපිට type කරන්න පුළුවන්. මේකේ කෙලින්ම මේම tag එක ගහපු ගමන් මේ අවශ්‍ය එක එනවා. මම අර නිකන් මේක දැම්මේ. ඊට පස්සේ enter දුන්නා ආයේ HTML. enter දුන්නා වැහුවා. ඊට පස්සේ close tag එක එනවා. head එක දුන්නා වැහුවා close tag එක ආවා. ඊට පස්සේ title එක දුන්නා ඊට පස්සේ title එක මම new video එකෙන් දුන්නේ. මේක new trial කියලා දෙමු. දැක්කනේ. දැන් අපි අර විදිහට save කරමු. ඒකේ වෙනස්. ඒකේ save කරද්දී මම ඒකත් දෙමු document වල. untitled 2 කියලා දෙමු. .html extension එක හරියට දෙන්න ඕන. මේක මොන type එකක්ද? මේක HTML නිසා මේක මම software එකෙන් අදාළ software එකෙන් save කරේ නිසා type කරද්දී HTML විදිහට තමයි දෙන්න ඕන. අපි notepad එකකින් මේ save කරොත් ඒකේ save as type විදිහට file all file තමයි දෙන්න ඕන. දැන් බලමු තියනවද කියලා. අර කලින් එක මේ වෙන new trial කලින් අපිට දෙයක් අපිට බොඩි ටයිප් කරාට පස්සේ ආයෙ ඒක බලන්න මේක රිෆ්‍රෙෂ් කර කර අපිට බලන්න පුළුවන්. ඉතින් ඕක තමයි බේසික්ම දේ. ඉස්සලාම මුලින්ම තියෙන දේවල් තමයි ওই ටික.